අපි දැන් කතා කරන්නේ හතරවෙනි දවසේ තුන්වෙනි කොටස. තම 4.3. තර මේකෙදී අපි අර කලින් ඉගෙන ගත්ත වාක්‍ය රටාව තව පොඩ්ඩක් ස්ටඩි කරනවා. මොකද ඒකේ නෙගටිව් ෆෝම්ස් ටිකයි ෆ්‍රික්ෂන් ෆෝම්ස් ටිකයි හදා ගන්න. ඒ කියන්නේ නැත යන අර්ථයයි ප්‍රශ්න හදන හැටි. ඊට අපි අලුත් ක්‍රියාපද ටික පොඩ්ඩක් මතක් කරගෙන ඉමු බලන්න. මම පොඩ්ඩක් කියනවා බලන්න. see, saw, seen. දකිනවා දැක්කා දැකලා. see, saw, seen. read, read, read. කියවනවා කියවුවා කියවලා. ඒතර මේක ශබ්ද කරන්නේ read, read කියලා. ලියන්නේ එකම විදිහට. read, read, read. ලියන්නේ readමයි. කියවනවා කියවුවා කියවලා. do, did, done. කරනවා කළා කරලා. ඔබට මම උගන්වපු කලින් පාඩම මතක නම් මම දකිනවා I see, මම දැක්කා I saw, මම දැකලා තියෙනවා I've seen, I have seen, I've seen. මම කරනවා I do, මම කළා I did, මම කළා තියෙන්නේ I've done, I've done. එමයි මේ දෙනවා දුන්නා දීලා. give, gave, given. මම දෙනවා I give. මම දෙනවා මගේ යාළුවට lift එකක් වැඩට කියනවා. අමාරු එකක් කියන්න පුළුවන්. මම දෙනවා I give මගේ යාළුවට my friend lift එකක් a lift වැඩට to work. I give my friend a lift to work. I give my friend a lift to work. එමයි කියන්නේ. දෙනවා දුන්නා දීලා. give, gave, given. මම දෙනවා I give, මම දුන්නා I gave, මම දීලා තියෙන්නේ I've given. එමේ වාක්‍යය දෙන්නේ මිලට ගන්නවා මිලට ගත්තා මිලට ගෙන. buy, bought, bought. මම මිලට ගන්න I buy. මම මිලට ගත්තා I bought. මම මිලට අරන් තියන්නේ I bought. go, went, gone. යනවා ගියා ගිහිල්ලා. මම යනවා I go. මං ගියා I went. මං ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙතෙන්දි පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ගිහිල්ලා තියෙනවා කියන අත්දැකීම. අත්දැකීම කියද්දී අපි gone ගන්නෙ නෑ been ගන්න. ඒ නිසා කියන්නේ I've been. මම මේක වෙනම පැහැදිලි කරනවා. මම ගිහිල්ලා තියෙනවා I've been. I've gone නෙමෙයි. I've been. පිරිසුදු කරනවා පිරිසුදු කළා පිරිසුදු කරලා. clean, cleaned, cleaned. මම පිරිසුදු කරනවා I cleaned. මම පිරිසුදු කරා I cleaned. මම පිරිසුදු කරලා තියෙන්නේ I've cleaned. මම මේසෙ පිරිසුදු කරලා තියෙන්නේ I've cleaned the table. ෆෝන් කරනවා ෆෝන් කළා ෆෝන් කරලා. phone, phoned, phoned. මම ෆෝන් කරනවා මගේ යාළුවට I phone my friend every morning. මම ෆෝන් කළා මගේ යාළුවට අද උදේ I phoned my friend this morning. මම යාළුවට ෆෝන් කරලා තියෙන්නේ I phoned my friend. I phoned my friend. visit, visited, visited. බලන්න යනවා බලන්න ගියා බලන්න ගිහිල්ලා. මම බලන්න යනවා වෙනස් තැන් I visit different places. මම බලන්න ගියා අනුරාධපුරේ I visited අනුරාධපුර. මම මේ තැන බලන්න ගිහිල්ලා තියෙනවා I visited this place. I visited this place. කොහොමද අපි කලින් කතා කරපු පාඩ. ඊළඟට අපි එනවා දැන් ඒකේ නෙගටිව් කරන්න මේ ඒ දෙක තියෙනවනේ මම දැක්කා I saw මම දැකලා තියෙන්නේ I've seen. මේ saw නෙගටිව් වෙන්නේ didn't see කියන ක්‍රමයට. බලන්න. හේතුව අතීතයේ හැදිලා තියෙන්නේ did එක first verb එක නැත්නම් base verb එක. I saw can did see. එහෙනම් මම දැක්කේ නෑ I didn't see. ඔයා දැක්කද did you see? හොඳට ප්‍රැක්ටිස් කරා. මං ගියා I went. මං ගියේ නෑ I didn't go. ඔයා ගියාද did you go? මං ලිව්වා I wrote. මං ලිව්වේ නෑ I didn't write. ඔයා ලිව්වද did you write? මං කළා I did. did not did do. එහෙනම් මං කළේ නෑ I didn't do. ඔයා කළාද did you do?
එහෙමයි එන්නේ. මම දැකලා තියෙනවා. I've seen. මෙතෙන්දී do did කතාවක් නැහැ. මේ ක්‍රියාපදය have seen. helping verb එක have. එයා not දානවා. I've seen. I haven't seen. Have you seen? තර ප්‍රැක්ටිස් කරා. මම කරලා තියෙන්නේ. I've done. මම කරලා නැහැ. I haven't done. ඔයා කරලා තියෙනවද? Have you done? මම කාලා තියෙනවා. I've eaten. මම කාලා නැහැ. I haven't eaten. ඔයා කාලා තියෙනවද? Have you eaten? ඔයා මේකිරි කාලා තියෙනවද? Have you eaten curd? Have you eaten curd? එහෙමයි හැදෙන්නේ. එතකොට මෙන්න මේ වාක්‍ය ටික හොඳට ප්‍රැක්ටිස් කරොත් අපිට දැන් ඊළඟ දවසේ ප්‍රැක්ටිස් පටන් ගන්න ඕනේ. එතකොට බය නැතුව මොනවා හරි අපිට හිතලා කියන්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන්, උත්තර දෙන්න පුළුවන්. ඒකයි වෙන්නේ. නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඉතාමත්ම වැදගත් පාඩමක්. එහෙනම් ඔය 4 වෙනි දවසේ 3 වෙනි කොටස